බෝ වේවා. හිතේ ඇතිවුණ දහසක් ගැටලු ප්‍රශ්න බලාපොරොත්තු දරාගෙන ඇරඹුණ මේ 2025 වසර අවසන් වෙලා නව වර්ෂයක් ආරම්භ කරන්න බලාපොරොත්තු දල්වාගෙන ගෙවුණු වසරට වඩා කොහොම හරි ලබන වර්ෂය හරි හොඳ වෙයි කියන අපේක්ෂාවෙන්ම ඉන්න කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය හිමි කරගන්නා සතුට හිමි කරගන්නා පුද්ගලයෙක් වෙනවාමයි. එවැනි වීර්යවන්ත පුද්ගලයෙකුට එහෙමත් නැත්තම් මම මේ වසරේදී වැටුණු තැනින් නැගිටිනවා. රිදුන හිත් නිවා සනස ගන්නවා. එන අභියෝග ජය ගන්නවා. මෙහෙම කියලා හිතන ඔබ මේ ජීවිතයේ අපට ලැබෙන කඩයිම් අභියෝග වලින් බය පලා යන බියගුල්ලෙකු නොවි ආත්ම ශක්තියෙන් පිරිපුන්ව ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට ඔබට අවකාශය දුන් ඔබේම හිතට ඔබ ස්තුතිවන්ත වන්න. පීඩිත සිතුවිලි වලින් තොරව නිදහස් මනසින් යුතුව සැහැල්ලුවෙන් ඔබ දෙසම බලන්න. ඔබට ඔබ ලෙස අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඉඩ සලසා දුන් ඔබේ නමින් නමතා ඔබටම ස්තුති කරගන්න. ඒ වගේම ඔබට ඔබ වැනි කෙනෙකු විශ්වයට එක් කළ ඔබගේ දෙමාපිය, ගුරුවර, වැඩිහිටි සැමට ස්තුති කරන්න. මෙතෙක් කල් ඔබට ඔබ ලෙස ජීවත් වීමට උපකාර කළ සියලු දෙනාටත් ගහකොළ සතා සිව්පාව ඇතුළු ඔබේ කුසගින්න නිවූ ආහාර වේලට පිපාසී සංසිඳ වූ දියපොඳට පවා මේ මහත් විශ්වයටම ඔබගේ මනසින් කෘතඥතාවය දක්වන්න. ඔබගේ පංචේන්ද්‍රියටම ස්තුතිවන්ත වන්න. ඔබට සිත, කය, වචනය යන තුන්දොරින්ම පිට කරන තරංග සුභවාදී ලෙසින් මේ විශ්වයට මුදාහරින්න. දැන් ඔබට ජීවත් වීමට සෙවන සුවය සැලසූ ඔබගේ නිවසට ස්තුති පූජාව කරන්න. ගේ දොර වතු පිටි සියල්ල පිරිසිදු කරන්න. කිලිටි වූ රෙදි පිරිසෝදා මකුළු දැල් කඩා කැඩුණු බිඳුණු ගෘහෝපකරණ පිරිසකර කර ගේ දොර සෝදා පවිත්‍ර කරගන්න. දෙහි ලුණු කා මිශ්‍ර කරගත් ජූස් එකක් සාදා මුළු ගෙදරටම ඉසින්න. හොඳ සුවඳ දුම් කුඩු ටිකක් අඟුරු කබලකට දා දුම් ටිකක් අල්ලන්න. නැත්තම් සුවඳ කූරු ටිකක් සුවඳ කරන්න. 31 වන දින රාත්‍රී පාටමල් 9ක වට්ටියක්, ඖෂධ ගිලම්පසක්, සිසිල් පැන් වීදුරුවක්, සුදු මල් වට්ටියක්, දැහැත් විටක් බුදුන්ට පූජා කරලා සතරවරම් සුමන සමන් විෂ්ණු, කතරගම, ගම්භාර, පළාත් භාර දෙවියන්, සත්පත්තිනි මෑණියන් ඇතුළු ඔබට පිහිට වන ඉෂ්ට දෙවියන්ටත් වාස්තු දෙවියන්ටත් ඉර හඳ පොළොව මහේකාන්තාවටත් මුළු විශ්වයටත් පින් අනුමෝදනා කරන්න. ඔබගේ 2025 වර්ෂය ගෙවෙන මෙම හෝරාවේ ඔබ අතින් සිදු වුණා වූ සියලු වරදට සමා වෙන්නයි සිතන්න. එසේම ඔබටද යම්කිසි අයෙකුගෙන් වරදක් වී තිබේ නම් මමද සමාව දෙමි කියා සිතන්න. ලබන්නා වූ 2026 වර්ෂය මාහට සුබදායී වර්ෂයක් වේවායි සිතින් සුබ පණිවුඩයක් විශ්වයට මුදාහරින්න. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.